සචී ටීචර්ගේ ඔන්ලයින් ඉස්කෝලේ අලුත්ම වීඩියෝ නරඹන්න channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරන්න. වන්දුවේ පුතේ අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පිල්ලම් ගැන. පිල්ලම් ගැන කතා කරන්න කලින් අපි මුලින්ම කතා කරලා පුතේ හල් කිරීම ගැන. හල් කිරීම පිල්ලමක් නෙවෙයි. හල් කියන වචනේ තේරුම තමයි පුතේ ව්‍යංජන කියන එක. ව්‍යංජන අක්ෂර අපිට තනිව ශබ්ද කරන්න බෑ. හල් කිරීමෙන් සිදු කරන්නේ ව්‍යංජන අක්ෂරයකින් ස්වරය වෙන් කිරීමයි. අපිට ව්‍යංජන අක්ෂර තනිව ශබ්ද කරන්න බැරි නිසා අපි මේ අක්ෂර ස්වරයක් සමග එකතු කරලා තමයි ශබ්ද කරන්නේ. පිල්ලමක් නම් අනිවාර්යයෙන්ම එම පිල්ලම නියෝජනය කරන ස්වරයක් තියෙන්නම ඕනේ. දැන් අපි හල් කිරීම ගත්තොත් හල් කිරීමේදී අපි සංකේත දෙකක් යොදා ගන්නවා. පළවෙනි එක තමයි කොඩිය, දෙවෙනි එක තමයි රැහැන. කොඩිය අපි යොදන්නේ දකුණු අත පැත්තෙන් අපේ දකුණු අත පැත්තෙන් ලියලා ඉවර කරන අකුරු වලට. රැහැන අපි යොදන්නේ අපේ වම් අත පැත්තෙන් අපි ලියලා ඉවර කරන අකුරු වලට. මම උදාහරණ ඔයගොල්ලන්ට පේන්න තිරේ දැන් දාලා තියෙනවා. බලන්න එතකොට දැන් අපේ දකුණු අත පැත්තෙන් ලියලා ඉවර වෙන දැන් ගයන්න වගේ ගත්තොත්, කයන්න වගේ ගත්තොත් ඒ අකුරු අපේ දකුණු අත පැත්තෙන් තමයි අපි ලියලා ඉවර කරන්නේ. අපි දකුණු අත පැත්තෙන් ලියලා ඉවර කරන අකුරු වලට අපි කොඩිය යොදනවා හල් කිරීමේදී. අපේ වම් අත පැත්තෙන් උදාහරණයක් විදිහට ටයන්න, වයන්න, මයන්න ඒ වගේ අකුරු ලියලා ඉවර කරන්නේ අපේ වම් අත පැත්තෙන්. ඉතින් අපේ වම් අත පැත්තෙන් අපි ලියලා ඉවර කරන අකුරු වලට අපි රැහැන යොදනවා. ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න මම තිරේ උදාහරණ දක්වලා තියෙනවා. හරි. දැන් අපි ඉගෙන ගත්තා හල් කිරීම පිල්ලමක් නෙවෙයි. හල් කිරීමේ සංකේත දෙකක් තියෙන එකක් තමයි කොඩිය, එකක් තමයි රැහැන. අපි කොඩිය අපේ දකුණු අත පැත්තෙන් ලියලා ඉවර වෙන අකුරු වලට යොදනවා හල් කිරීමේදී. වම් අත පැත්තෙන් ලියලා ඉවර වෙන අකුරු වලට අපි යොදනවා රැහැන. ඊට පස්සේ පුතේ අපි දැන් යමු පිල්ලම් වලට. අපි අඳුනගමු පුතේ පිල්ලම්. පළවෙනි පිල්ලම තමයි ඇලපිල්ල. අපි ආ ශබ්දයට ඇලපිල්ල යොදනවා. සාය, පාර, ඇලපිල්ල යෙදුණු අකුරු යෙදිච්ච වචන. කෙටි ඇද පිල්ල. ඈ ශබ්දයට තමයි පුතේ අපි කෙටි ඇද පිල්ල යොදන්නේ. ගොඩාක් දරුවෝ කෙටි ඇද පිල්ල යෙදිච්ච වචන ලියන්න කිව්වොත් ඇය, ඇත වගේ වචන ලියනවා. ඒ වචන වැරදි පුතේ. ඒ ඈ අකුර යෙදිච්ච වචන. ඈ ශබ්ද යෙදිච්ච වචන වලට උදාහරණ තමයි නැව, රැය. රයන්නට අපි කෙටි ඇද පිල්ල යොදනකොට පුතේ රයන්නේ උඩින් තමයි අපි යොදන්න ඕන. දික් ඇද පිල්ල. අපි ඈ ශබ්දයට දික් ඇද පිල්ල යොදනවා. කෑම, සෑය, දික් ඇද පිල්ල යෙදුණු වචන වලට උදාහරණ. ඈත වගේ වචන ලිව්වොත් වැරදි පුතේ. ඒ ඈ අකුර යෙදිච්ච වචන. කෙටි ඉස්පිල්ල. අපි ඊ ශබ්දයට කෙටි ඉස්පිල්ල යොදනවා. මිදි, දිව වගේ වචන කෙටි ඉස්පිල්ල යෙදුණු වචන වලට උදාහරණ. දික් ඉස්පිල්ල. ඊ ශබ්දයට අපි පුතේ දික් ඉස්පිල්ල යොදනවා. මී වදය, ගීතය දික් ඉස්පිල්ල යෙදුණු වචන වලට උදාහරණ. කෙටි පාපිලි. අපි ඌ ශබ්දයට තමයි පුතේ කෙටි පාපිලි යොදන්නේ. කෙටි පාපිලි තුනක් තියෙනවා. කෙටි කොන් පාපිල්ල, කෙටි වක් පාපිල්ල, කෙටි ඇද පාපිල්ල. කෙටි කොන් පාපිල්ල. කෙටි කොන් පාපිල්ල කියන නම පුතේ ඕගොල්ලන්ට පහසුවෙන් මතක තියාගන්න පුළුවන්. මෙන්න මෙහෙම බැලුවොත්. බලන්න මේ පාපිල්ලේ පොඩි කොනක් වගේ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කොන මතක තියාගත්තොත් ඔයාලට මේ නම මතක තියාගන්න පහසුයි. පුටුව, සුදු වගේ වචන කෙටි කොන් පාපිල්ල යෙදුණු වචන වලට උදාහරණ. කෙටි වක් පාපිල්ල. කෙටි වක් පාපිල්ල යෙදුණු වචන වලට උදාහරණ තමයි පුතේ කුඩය, තුන. කෙටි වක් පාපිල්ල අපි කයන්නට, තයන්නට, ගයන්නට, තාලුජ ශයන්නට යොදනවා. කෙටි ඇද පාපිල්ල. කෙටි ඇද පාපිල්ල යොදන්නේ පුතේ අපි රයන්නට විතරයි. තරුව, ඔරුව කෙටි ඇද පාපිල්ල යෙදුණු වචන වලට උදාහරණ. ඊළඟට අපි බලමු දික් පාපිලි. අපි ඌ ශබ්දයට දික් පාපිලි යොදනවා. දික් පාපිලි දික් කොන් පාපිල්ල, දික් වක් පාපිල්ල, දික් ඇද පාපිල්ල වගේ අර විදියටම කොටස් තුනකට බෙදෙනවා. දික් කොන් පාපිල්ල යෙදිච්ච වචන වලට උදාහරණ තමයි පුතේ පූසා, නූල. දික් වක් පාපිල්ල. දික් වක් පාපිල්ල යෙදුණු වචන වලට උදාහරණ තමයි පුතේ කූඹියා, කූඩා
උදාරම. දික් ඇද පාපිල්ල. දික් ඇද පාපිල්ල යෙදුණු වචන වලට උදාහරණ තමයි පුතේ රූල, රූපය. කොම්බුව. අපි කොම්බුව යොදන්නේ පුතේ ඒ ශබ්දයට. කෙසෙල්, ගෙදර වගේ වචන කොම්බුව යෙදුණු වචන වලට උදාහරණ. කොම්බුව සහිත හල් කිරීමේ ලකුණ. අපි කොම්බුව සහිත හල් කිරීමේ ලකුණ යොදන්නේ පුතේ ඒ ශබ්දයට. කේක්, මේසය කොම්බුව සහිත හල් කිරීමේ ලකුණ යෙදුණු වචන වලට උදාහරණ. කොම්බුව සහිත ඇලපිල්ල. අපි ඕ ශබ්දයට පුතේ කොම්බුව සහිත ඇලපිල්ල යොදනවා. මොනරා, දොර කොම්බුව සහිත ඇලපිල්ල යෙදුණු වචන වලට උදාහරණ. කොම්බුව ඇලපිල්ල සහිත හල් කිරීමේ ලකුණ. අපි ඕ ශබ්දයට කොම්බුව ඇලපිල්ල සහිත හල් කිරීමේ ලකුණ යොදනවා පුතේ. බෝලය, රෝස කොම්බුව ඇලපිල්ල සහිත හල් කිරීමේ ලකුණ යෙදුණු වචන වලට උදාහරණ. ගැට ඇලපිල්ල. අපි ඉරු ශබ්දයට තමයි පුතේ ගැට ඇලපිල්ල යොදන්නේ. කෘමියා, වෘකයා වගේ වචන ගැට ඇලපිල්ල යෙදුණු වචන වලට උදාහරණ. ගැට ඇලපිලි දෙක. ඉරු ශබ්දයට තමයි පුතේ අපි ගැට ඇලපිලි දෙක යොදන්නේ. ක්‍රූර, ක්‍රූසෝ, බෲස්ලි ගැට ඇලපිලි දෙක යෙදුණු වචන වලට උදාහරණ. කොම්බු දෙක. අයි ශබ්දය. අපි අයි ශබ්දයට තමයි පුතේ කොම්බු දෙක යොදන්නේ. ගොඩාක් දරුවෝ අයි ශබ්දය යෙදුණු වචන ලියන්න කිව්වම ඓක්‍ය, ඓතිහාසික වගේ වචන ලියනවා. එය වැරදි පුතේ. ඒ අයි අකුර යෙදිච්ච වචන. අයි ශබ්දය යෙදුණු වචන ලියන්න කිව්වොතින් චෛත්‍ය, වෛද්‍යවරයා, දෛනික, සෛලය වගේ වචන අපිට ලියන්න පුළුවන්. කොම්බුව හා ගයනු කිත්ත. අපි අව් ශබ්දයට තමයි පුතේ කොම්බුව සහ ගයනු කිත්ත යොදන්නේ. ගොඩාක් දරුවෝ කොම්බුව සහ ගයනු කිත්ත යෙදුණු වචන ලියන්න කිව්වොතින් ඖෂධ, ඖචිත්ත වගේ වචන ලියනවා. ඒවා වැරදි පුතේ. ඒ අව් ශබ්දය නෙමේ අව් අකුර යෙදිච්ච වචන වලට උදාහරණ. නෞකාව, බෞද්ධ, ගෞතම ඒ වගේ වචන තමයි අව් ශබ්දය යෙදුණු වචන වලට උදාහරණ වෙන්නේ. පිල්ලම් පාඩම මේන් අවසන් පුතේ. තවත් මේ වගේම පාඩමකින් අපි නැවත හමු වෙමු.